ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ඔබ සැමට ආශිර්වාදමත් දවසක්. දානියෙල් පොතේ පළමු පරිච්ඡේදයේ 8 වන 9 වන පදයේ මෙලෙස කියා තිබෙනවා. දානියෙල් රජතුමාගේ භෝජනයෙන් සහ මුද්‍රික පානයෙන් තමන්ව අපවිත්‍ර නොකර සිටීමට ඔහු සිතින් තීරණය කරගෙන නපුංසකයන්ගේ ප්‍රධානියා වෙත ගොස් ඉල්ලීමක් තබනවා. එවිට ස්වාමින් වහන්සේ ඒ නපුංසකයන්ගේ ප්‍රධානියාටගේ හැස්වල දානියෙල්ට සහ ඔහුගේ මිත්‍රයන් උදෙසා කරුණාවත් අනුකම්පාවත් ලබා දෙනවා. ඉතින් ප්‍රේමවන්තයනි, අප දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවත් වීමට උන්වහන්සේගේ ලෙහේ කර්ම කොටගෙන අපව දෙවියන් වහන්සේ වෙන් කර තිබෙනවා. ඉතින් ශුද්ධකමේ ජීවිතයක් කියන්නේ වෙන් කරපු ජීවිතයක්. එනම් පාපයෙන් ලෞකික දේවල් වලින් වෙන් වූ ජීවිතයක්. ඉතින් එවන් වෙන් වූ ජීවිතයකට අපි ගමන් කිරීමට ඔබත් මමත් කළ යුතු පළමු කාරණාව අප සිතින් තීරණය කර ගැනීම. ඉතින් දානියෙල් සිතින් තීරණය කරගෙන ඒ කාරණාව වෙත ඔහු තමන්ගේ සිත යොමු කරපු බැවින් ස්වාමින් වහන්සේ දානියෙල්ටත් ඔවුන්ගේ මිත්‍රයන්ටත් ආශිර්වාද කරමින් රජ භෝජනයෙන් සැලකිල්ල ලැබපු අනෙකුත් තරුණයන්ට වඩා මොවුන්ගේ පෙනුමද මොවුන්ගේ පුෂ්ටියද ස්වාමින් වහන්සේ වර්ධනය කළා. ඉතින් ප්‍රේමවන්තයනි, ඔබගේ මාගේ තීරණය තමයි ඔබගේ මාගේ ඉරණම. ඒ නිසා මේ උදෑසන මම ඔබව ශක්තිමත් කරන්න කැමති ස්වාමින් වහන්සේ වෙනුවෙන් වෙන් වූ පවිත්‍ර ජීවිතයක් ජීවත් වීමට කැපවෙමු. පුංචි යාඥාවක් අප කරමු. ප්‍රේමවන්ත පියාණනි, උදෑසන කාලේ මේ කාරණා නරඹමින් සිටින සියලු දෙනා ගැන මම යාඥා කරනවා. ස්වාමිනී, මේ ලෝකයේ තුල පියන්නේ අපි ලෝකාකාර ස්වභාවයට ඔබින නොවි ඔබ වෙනුවෙන් පිවිතුරු ඒ පවිත්‍ර ජීවිතයක් ජීවත් වීමට අවශ්‍ය කරුණාව අපහට ලබා දෙන්න. ස්වාමිනේ, අප කැප වෙනවා ඔබගේ මඟ පෙන්වීම ශුද්ධාත්ම ආනුභාවය අප මත නිදාස් කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් කැප වෙනවා ජීවමාන දෙව් පියාණනි. ආමේන්. God bless you.